හැල්ලෝ යාලුනේ කොහොමද ඉතින් ඔයාලට අදත් ඇවිල්ලා මිස් දෙන YouTube channel එකත් එක්ක එහෙනම් වීඩියෝ ගොඩක් අරන් එන්න ඉතින් ඔයාලත් එක්ක බලන්න එහෙනම් බලමු එහෙනම් අපි වීඩියෝ එකට යමු ඇවිල්ලා තියෙනවා සුවන් රැකියාවක් කරන්න දීරිය තරුණියක් බලමු මොකක්ද ඒ ජොයින්ට් එකක්ද ගහන්නේ මේ මට සිරි යක්කොඩු උතන නැතිලක් නැති වෙන්න යකෝ මට සිරිය දෙල්ල පොතන්නේ මට හොඳුරු පළපුතුරු කෑල්ලක් මට සිරි තව වීඩියෝ එකක් තියෙනවා බලමු මේක මොකද්ද කියලා මේ අද විශේෂ සිදුවීම උනේ මහත්තයා ඔය අතර බලා ගන්න සමාජය තුළ මේ රාබෝද ලැබීමේ රිජිට් එක කියන්නේ හරිය නැති අත රාබෝද ලැබුවේ මේ ඇවිල්ලා කොළඹ ආර්ථික මධ්‍යස්ථානයේ බිල මේ බෝංචි මේ ඇවිල්ලා 33 WRA කියන මාකට් එක කොළඹ දීලා තින්නේ බෝංචි කිලෝ බොන්ජි කිලෝ 127යි රුපියල් 107යි රුපියල් 40 ගානේ 4280යි 107යි රුපියල් 40 ගාන බෝංචි කිලෝ ලොරි කුලිය සහ බෑවුම් කුලිය ලොරි කුලිය ඊට පස්සේ ඒකෙන් 1220යි ඔමිස් එක තියෙනවා 428යි 428යි 2632 දෙකයි ඔක්කොම අඩු කරලා ඉවරලා මහත්තයා ඔය සීලෝම කට්ටිය කොමිස්ස කරන රුපියල් මේ මුට ගාණක් නෑනේ මේක ඇත්තවිල්ල කරලා මේ වැඩ කරපු මිනිසුන්ටත් දෙන්න නෑ බොන්චි එපා මේ රටට තොපිටත් එන ගායි අපිටත් එන ගායි මේ අද ඔය බොන්චි ටික කිරන් රටට වෙලා දෙන්න ඕක තමයි කඩන්න කාන්තාව දෙන්නේ කොටුවට ගියා එයාලගේ වරුවේ පඩිය රුපියල් 500යි දෙන්නෙක් ගියා එතකොට ඒ රුපියල් 1000ක් මෙතුමාට හම්බෙලා තියෙනවා ඒ දෙන්නට ඒ රුපියල් 1000 දීපුවම මෙතුමා බොන්චි කඩන ඒ දා දුන්න ගමන් ගොවිතැන් කරපු එකට කීයක්වත් නැහැනේ මේක හදන්න ඕන දෙයක් අනිවාර්යෙන් වෙන්න ඕනේ රට නගහටින්න උන් ගොවියෝන්ගේ නැතුව හරියන්නේ නැහැ ගොවියෝ උස්සලා තියන්න ඕන ඉස්සරලාම හරි තව වීඩියෝ එකක් තියෙනවා බලමු रुको जरा सबर करो ए अन्न सुकून का नाम सुना है हाय हाय इतना सुकून දැන් ඔයාලට වීඩියෝ එකක් මම ගෙනාවා අඳුරන එක්කෙනෙක් බලලා ඉන්න අඳුරනවාද කියලා මම නම් අඳුරනවා ඔයාලත් අඳුරන නැති බලමු වෙන වීඩියෝ එක මොකද්ද කියලා මම තමයි පෙම් කුමර මිස්ටර් හැන්සම් එම් කොල්ල එයාලගේ එකම බෙස්ට මම ඔව් මම එනකොට හායි දනා ඔයා ආවද දනාවිල්ලා උන් අයිති මට උන් උඹලට අයිති නෑ ඈ උඹලා සීමාව හිටපන් උඹලා වගේ හිඟන හැත්ත අපි වගේ හොඳ හයි ක්ලාස් කට්ටිය එක්ක මැච් වෙන්නේ නෑ අපි හයි කැපසිටි මිනිස්සු හයි කැපසිටි කොහෙද දන්න හයි කැපසිටි තර්ඩ් ක්ලාස් මිනිස්සු මගේ ගර්ස්ලට ඉන්වෝල් වෙනවට මම කැමති නෑ උන් අයිති මට දැන් ගර්ස්ලා කීයක් අතර ඉන්නවද දන්නේ නැහැ මාර්ගයේස් එක වෙන්නේ අනේ වන්දා අපි දන්නේ නැහැ මොකද්ද වෙන්නේ කියලා හරිද තඩියෙක් ඉන්නවා තඩිය මොනවද කියලා අහලා බලනවලු තඩියට සින්දුවක් කියන්න හදන්නේ එන බලමු වීඩියෝ එක අපි ඉන්නේ තයිලෝකෙ මෙහෙ බඩු ගහලා hina යන මතක වෙදි කපු ගුලි මැවිලා ගෑනු බඩ පෙනගෙන අඳින එක වැරදින මොකටද හබ් එකේ රඟන්නේ ගලවා ඩෝංගල පතු වෙන තූල් දැම්ම මලුවන්ට තඩියගේ වීඩියෝ එක ඉවරයි එහෙනම් මොකද්ද කිව්වා හරිද මන් දන්නෙත් නෑ මොකද්ද කිව්වේ කියලා
ඔයාලා තවත් අඳුරන ඩයල් එකක් ඉන්නවා. බලන්න අඳුරනවද කියලා. අඳුරන කට්ටිය කමෙන්ට් එකක් දාන්න. අන්න හොඳ අඳුරනවා. කැරිසපත් මේ දෙන්නේ. පරිවිඩියෝ තමයි මෑව ගෙනාවා. කැරිසපත් දෙන්නේ අම්මෝ ඉතින්. ඔය ඉබ්‍රට අම්මේ කරන්න කියලා තියෙනවා. ඕක කලව ගන්න පැටි ඕක හරියන්නේ අම්මට සිරි අර බලපන් ගෙම්බ ඉංජිනේර වෙලා උත්තර ගෙම්බ බලපන් කවර අපි නංගිලක් තියෙනවා නංගි මූණ වාගන්න මගේ පැටියෝ මේක මේ වනචර ගෑණි මේ බලන්න ගෙම්බ පැණි දාගෙන බලපන් ඉතින් නංගිත් බලන් ඉන්නවා අනේ මන් දන්නේ ගෙම්බ බලන්න කොහෙද ගෙම්බ? අන්න ගෙම්බේ පේන්නේ නැහැ. ඌක දැන් පළල්ලා වැඩි ගහලා බදාගන්න ගහ බදාගන්න ඕ කැරි අම්මා ඔය එංගලන්ත උඹත් දැන් මම බලන්න ආයෙමත් උදේවත් උන්නේ මට නැගිටලා මං ආසයි ඉතින් ඔය මං ආස ඕ ඉතින් කැරියම්ප්‍රෝ කරගෙන තියෙන උත් මෙතන පොඩි උන්වත් නල මන්නම් ඕල්ට මුකුත් කියන්නේ නැහැ ඉතින් මට ඕ කකුල් දෙක බාලට දා ගන්න පැටියෝ සීන කුමාරයා ඉතින් මේ පැත්තට හැරින්න බලන්න පැත්තට හැරින්න මට කරනවා ගියාංකෝ මේ මට පුකලික් කරන්න එපා ගඩපු මේ අම්මට උඩු ලයික් කරමු ගයිස් ලයික් කරමු ඔබ කරපන් ගිහලා එංගලන්ත ඵලයන් මොනවා හරි කරලා වරෙන් ගිහිල්ලා එංගලන්ත මාමා ගාව රට වීසත් හම් වෙනවා ස්ක්‍රීන් එක ඩබල් කරන්න ගැම්ම මදි කැරි ආතල්ලේ උත්තු අම්මේ ඔය ලයිට් එක ටිකක් දාන්න ස්ක්‍රීන් එක ඩබල් කරන්න නැත්නම් සර්වේ කියලා මට දස්ත කරලා ස්ක්‍රීන් එක ඩබල් කරන්න ගැම්ම මදි ඕක බදා ගන්න පැටි ඕක බදා ගන්න දැන් ඔය සෙක්සිලි පොඩ්ඩක් ඉන්න ගැම්ම මදි කොහොමද සප්පයක් දෙන්න මේක නිකන් අර කේසුජී වගේ දුවවා ගියා මට තව පොඩ්ඩේ වැටෙනවා අනියමයි මට යන්න ඕනේ වෙන්න වගේ ස්ක්‍රීන් එක ඩබල් මං ගිහින් ගාලා මගෙත් මේ වෙන දෙයක් කියලා තියෙන්නේ ළමයි අනේ මන් දන්නේ ස්ක්‍රීන් එක ඩබල් කරන්න මේ ඔහොම මේ ඊළඟ පාර පුටුලි කර තියලා මේව නැමිලා ඉන්න ඕනේ මේ පාර දුන්නා ස්ක්‍රීන් එක ඩබල් කරන්න ගැම්ම ගන්න හරි බදා ගන්න ඕක බදා ගන්න මේක චැලෙන්ජ් කියනවා ගැම්ම අරන් දෙන්න ටීරෝසස් හරි ගහමු ඕක බදා ගන්න හරිද තව වීඩියෝවක් තියෙනවා මම නම් දැක් මේක මේ සමහරක් ඉන්න පොලිස් කාර්යෝ දන්නේ නැහැ මම නම් දැකලා නැහැ මේ යුනිෆෝම් එක. යමුතු කතා කරන්න දන්නේ සක්කිලි જાතියක් මේ වගේ. පොඩ්ඩ බලන්න වීඩියෝ එක. අදත් ඒ දේවල් ලයිසන් එකේ ලියනවා. කනපල්ලා හුත්තික පුතා ඉල්ලන ලේකල් දුන්නට ඔය අම්මට හුකන්න මේක මට කලු කොනියක් කැරියා. කො මුගේ රටක් යකෝ මේ වගේ. ටෝක් කරන්නේ. මූ කවුද යකෝ මේක? මන් දන්නේ නැහැ. මේක අදාළ උත්තර බලා ගන්න ඕනේ. මෙහෙම කතා කරන්න වෙන කට්ටියට. තව වීඩියෝ එකක් තියෙනවා අපි ඉස්සර කාලේ කිව්ව ඇඩ් එකක්. මට හම්බුණ ඇඩ් එක බලමු. මේ මදුරු කොයිල් එකක් තියෙනවද? ඔයගොල්ලන්ට පැය කීයක්වත් වෙන එකක් දුන්නේ? මේ අපිට ඕනේ පැය 10කටත් වැඩිය පත් වෙන එකක්. පැය 10කටත් පත් වෙන එකක්ද? දෙන්න පැකට් එකේම ගහලක් තියෙනවා. නින්ජා පැය 10කටත් වඩා. නින්ජා. අරු යක්කෝ දකට ඇවිදලා මදුරු මරනවා. තව එකක් තියෙනවා බලමු. මధుර කාලේ ඉවරයි. දැන් බලමු තව එකක් තමයි ඉස්කෝලේ කාලේ ගෙඳුමක් පේනවා. බලමු මොකද්ද කියලා. නේ මා ඔයාට මාව එපාද? එපාද? මේ අන්තිම පාර ගහන්නේ. මාරලා එල්ලන්නේ. එන්න එපා. මාරලා එල්ලන්නේ කොහොමද? මාරා කළා දෙන්නේ. මම බෙල්ලේල දාගන්න. බෙල්ලේල දාගන්න. ඔයා නැත්නම් මට ජීවත් වෙන්න බෑපන්. මන? යකෝ මුන්න යකෝ මේ මාරඩල්ල ගන්නේ අන්න හරි නියම තැනට ආවා සුපිරි දෙන්නෙක් ඉන්නවා අඳුරනවා හොඳට කට්ටිය අඳුරනවා ධනරාජා ඉන්නවා කැන්ඩිය සේල ඉන්නවා දෙන්න පොඩි ඇගියුමන්ට් එකක් යනවා
පොඩ්ඩක් බලමු වීඩියෝ එක. එහෙනම් බලමු. යාළුවනේ මං ওই ජනරාජ කියන එක ගැන ගොඩාක් දේවල් හොයලා බලවුවා. හරිද? හොයාගෙන බලාගෙන බලන්න පුළුවන්. මූ මචං අර බදුල්ලේ රිමාන්ඩ් එකේ ඉඳලා තියෙනවනේ. මූට රිමාන්ඩ් එක ඇතුළේ ඉද්දි කොල්ල හොඳට කපලා තියෙනවා. දන්නවද? ඔයාලා දන්නේ නැහැ නේද? කපලා තියෙනවා. මොකද්ද කපලා තියෙන්නේ? කොල්ල මූට හොඳට කපලා තමයි එළියට එවලා තියෙන්නේ. හරිද? රිමාන්ඩ් එක ඇතුළේ ඉද්දි. ඒකොල්ල මූ ගමේ ඉන්න ගෑනුන්ගේ පස්ස මිරිකන්ට ගිහිල්ලා කේස් ගොඩක් දාගෙන රිමාන්ඩ් එකට ගියපු එකෙක්. හරිද? ගමේ ගෑනුන්ටවත් ඉන්න දෙන්නේ නැති එකෙක්. හරිද? මූගේ ගමේ ගෑනුම කෝල් කරලා අපේ අතින් විස්තර ඔක්කොම කිව්වා. හරිද? තොට නැහැ කියන්න බෑ කොහෙවත්. හරිද? තොට කොහොමද කෙලවල තමයි අතාරින්නේ. මම කැන්ඩි අසෙල. උඹ ඒක හොඳට මතක තියාගන්න. කැන්ඩි අසෙල. බැප්පුනේ නරක එකෙක්. හරිද? අනික උඹ වීඩියෝ එකක් දාලා තියෙනවනේ උඹගේ ගමට වරෙන් පුළුවන් නම් කියලා. හරිද? වලපෙනේටත් එනවා. හරිද? වලපෙනේට ඇවිල්ලා තෝගේ ගමේ ඉඳන් මෙහෙට් එක්කන් ඇවිල්ලා තොට ගහන්නේ බලාගනින්. හරිද? තෝ දන්නේ මම කවුද කියලා. මම ගම වලපනේද? අපේ අම්මාගේ ගම නුවර කැන්ඩි අසෙල. කොළඹ මාලිගාවත් දෙ. උඹ හොඳට මතක තියාගනින්. හරිද? ලෝවෙත් තෝගේ ගමට ඇවිල්ලා තෝ අරන් ඇවිල්ලා තොට ගහනවා නුවර ටවුන් එකේ තියලා. ගැව්වේ නැත්තම් ඉන්ජු කියපන්. අනිවාර්යෙන් ගහනවා පරිස්සම්යෙන් උඹ. හරිද? ගමේ ගෑනුන්ගේ පස්ස මිටි කන්න එපායකෝ. පස්ස මිරිකලා තොට ඊයේ පෙරේද ගුටි කාලා තෝ ඇතුළෙත් ගියානේ. දවස් දෙකක් රිමාන්ඩ් වෙලත් ආවනේ. ඌට කලින් අර එකෙට්ට ගහන්න ගිහලා මොකද්ද දෙද්දක් ගිහිල්ලා ඒකටත් ඇතුලේ ගිහිල්ලා ආවනේ. තෝගේ විස්තර ඔක්කොම අපිට එනවා. තෝ ගොඩක් පරිස්සම්යෙන් තෝ මේ Facebook එකෙමුයි TikTok එකෙමුයි දෙකෙන්ම එලවල තමයි මන් අතට කරන්නේ. මම කැන්ඩි අතේලා. හරිද? අපිට මතක තියාගන්න. වදන කොහමද වදන? හරිද? කැන්ඩි අසේල. උඹ මං ගැන හොයලා බැලුවා. අනේ මේ ඵලයන් යන්න උඹට රොයිටර් පුවත් සේවයද උඹට මේ ඔත්තු දෙන්න අපේ ගමෙන්. උඹ කවුද බං උඹට ඔත්තු දෙන්න උඹට වෙලාවට රොයිටර් පුවත් සේවය ලබා දෙන්න කවුද මේ අපේ ගමේ ඉන්නේ? ඵලයන් බං යන්න අපේ ගමේ කවුද ඉන්නේ ධනරාජා ගමේ ඔත්තු දෙන්න? ධනරාජා ගම උඹ කියලා මේ මහා ලොකු චරිතයක් නෙවෙයිනේ. නිකන් උඹගේ මේ බේරිල්ලට අරව මේවා රෙද්ද බොරු කතා නම් කියාගෙන එන්න එපා බං. උඹ ඔය පම්පෝරි ගහන්නේ උඹ කොහොමත් පම්පෝරි ජංගියා සේලනේ. පම්පෝරි ජංගියා සේලගේ වැඩේ පම්පෝරි ජංගියා සේල. මේ අනුන්ට කෙලවන එක. නිකන් බොරු කතා කියන එක. මං අනික බය වෙන්නෙත් නෑ. මට කාගෙන්වත් ඇති රෙද්දවල වලින් වැඩකුත් නෑ. මට කාගේවත් පැත්තක් වැඩකුත් නෑ. මට මුකුත් වැඩකුත් නෑ. මට උඹ කේස් එකකුත් නෑ. උඹ මට කෙලවන්න ආපු දවසට තමයි උඹට කෙලවෙන්නේ. මට මම සිරේ බය දුන්නේ නෙවෙයි උඹ වගේ. කරන්න ගියොත් කරන දේ කළම පෙන්නනවා. කියන්න ගියොත් ඇත්තම කියනවා. හැමදේම මං රියල් කරනවා. රියල් කරනවා. එකෙන්ම සුප්‍රි කෝල් එක. ඒක ඉතින් රියල් එකක් නෙවෙයි. ඒක බොරු කියනව නෙවෙයි. මං ඇත්ත කතා කරන මනුස්සයා. මම කරොත් ඒ දේ ඇත්තටම කියනවා. මට කෙල්ලෙක් ගේන්න උනොත් ලයිව් එකට මං ගෙනල්ලත් පෙන්නනවා. උඹට වගේ පුකවල් මිරිකා ඉන්න මට උවමනාවකුත් නෑ. රිමන්ඩ් එකේ ඉඳිද්දි කොල්ල කපුවා කියලා නිකන් බොරු කතා හදා උඹ නිකන් බොරුනේ කියන්නේ. හරි මේකත් අහපන්. එතකොට උඹ කියලා තියෙනවා දවස් දෙකක් රිමාන්ඩ් එකේ ඉන්නවා කියලා උඹ ඔය කියන්නේ. දවස් දෙකක්. ඒ වගේ නිකන් පොන් එක වගේ දවස් දෙකක් නෙවෙයි බං. අවුරුද්දකට කිට්ටුව අවුරුද්දක් දවස් 14ක් මාස 6ක්. එකපාරක් නෙවෙයි 7-8 පාරක් හිටපු එකෙක්. කලින් වීඩියෝ එකේ කියලා තිබ්බේ මේ කෙල්ලෝ කියනවලු නගින්නේ නැහැ කියලා කතාවක් උඹ මට කියලා තිබ්බා. නගින්න ඵලයන් බයි යන්න. උඹට කතා කරන්න ඉන්නවා අපේ ගමේ කෙල්ල විශේෂයෙන්ම. කවුද කතා කරන්නේ? හරිම එකා කතා කරන්න. හරිම එකා තොට කතා කරන්න. තෝ නාකි ගෑණියෙක් ධම්මලා අර මේ මොකද්ද වීඩියෝ එකක් කරලා තිබ්බේ මට මගෙත් එක්ක එන ගෑණි තොට පුළුවන් දෙයක් මගේ ජීවිතේ ඉන්න කරන්න. එතකොට මේ සමන්ත පුලසිංහ කියලා උඹටම ගැලපෙන එකක් දාලා තිනවා කමෙන්ට් එකක්. කොහෙද යන වටපඩේ ටෝක් කරලා. ඌට මොනවා හරි කරලා දාපන් කියලා. අඩෝ සමන්ත පුලසිංහ පොන්නේ තෝ අහපන්. තෝ අත් දෙකට වලලු දෙකක් දාගෙන බෙල්ලට මේ මාලයක් දාගෙන මේ ගෑණියෙක් වගේ සාරියක් ඇඳගනින්. තොට එච්චරයි අඩු. හරිද? හරියට කොන්ට්‍රැක්ට් එකක් බාර දීපන්. මේ ගෑනු වගේ උන්ට කොන්ට්‍රැක්ට් බාර දෙන්න එපා. ටිකක් පණ තියෙන නියම චණ්ඩියෙකුට කොන්ට්‍රැක්ට් එක බාර දීපන්. හරි? මේ කැන්ඩි ආසේල වගේ ගෑනු ධනරාජ කියන්නේ කොයි ඉතින් ආවද බලන්න. පුළුවන් නම් එන්න කියපන්. බය නැහැ. දැම්ම උනත් එන්න කියපන්. මේ දැන් එන්න කියපන්. දැන් එන්න කියන දැන් ධනරාජ පේනවා ටෝක් කරලා ඇංගසෙල වැඩක් නැහැ. නැගිට ගන්න බැරි වෙන්නේ කියන්නේ බල්ලට. දැන් අයියෝ. ඇදවිදිනවා යකෝ මම මේක පුරාමතෝව. ඔබ දන්නේ කවුද කියලා ගම වටේම ඇදවිදිනවා ලණුවක් දාලා අත් දෙකට. ඔබ දන්නේ කවුද කියලා ඔබ ධනරාජගේ හැටි නොදැන තමයි ඔය හැප්පෙන්නේ. පේනවනේ. මේ පාර හරියක් එක නෙවෙයි වෙන උන් එක්ක හැප්පෙනා වගේ නෙවෙයි යකෝ ධනරාජත් එක්ක හැප්පුණොත්. ධනරාජගේ ටෝක් පේනවනේ. පරිස්සමෙන් ඉන්න කැන්ඩි අසේල. හරි. අපි දන්නේ. හරිද? දැන් බලමු ඉස්සර ෆිල්ම් එක කෑල්ලා මරු ආතල්ලක් තියෙයි බලෙන්ඩ එක
Aduh, mahal bala pando. Sotte nimal. Sotte Ranja, Vini. Ranja. Piri Sunil. Pu Safia. Bomba karu. Aduh, mang amaru vini. Rata Pausando. siri. Mang pausar ratak kulado. Baru Ranja. අපේ උන්ට බොග දාන්න Rata siri. මාර හයිට් එකක් නේ. ආවුද ගබඩාවක්. යකමුගේ දතුත් ගලවලා. 2005 සුවම් පුරුෂයා වගේ. දැකලා පුරුදු වුණා. බලමු කවුද කියලා. මගේ කට්ටිය ඉස්සර අපිට මට කෙලෙයිද මු අම්මේ. අම්මේ මම හිතුවා හරි අපේ මේ බුලට් එකනේ. උම්මත් දෙනවා. one shot දෙයියනේ. මෙච්චර කල් One ඔක්කොම කොහෙද shot. හිටියේ? පත්තරකාරේ බොරුනේ කියලා තියෙන ලොක්ක දැන්න නැහැ. මොකද මේ? තොපි දන්නවද මේ කවුද කියලා? යකෝ මම දන්නවා. මේ අපේ One? වන් මොකද්ද? මම මේ සින්දුවක් three, කියන්නේ නැති. four. 1 Ay, 2 ay, ay. 3 baby hi 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 Ada bala lokal yang mana bala. Hati hati ya. Ah. 1 2 3 baby hi 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 eh baru kotte natak dia 1 2 3 baby hi 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 Hari එකත් ඉවරයි. හරිද? වීඩියෝ ටික ඉවරයිද මන්දා? තව වීඩියෝ එකක් තියෙනවා. රිලව් වගේක් ඉන්නවා. රිලව් ටිකේ බය වෙලා ඉන්නේ. මෙන්න මේක දැකලා බලන්න. මාර සිද්ධිය උනේ රිලව් ටික හොල්ම. තව එකක් තියෙනවා. කෙල්ලේ බර්ගර් කේක් එකක් කරා යන පේනවා. මොකක්ද බලමු කේක් එක කරා යන්නේ. මට උඩේ මම නම් දැක්කේ නෑ. මොකක්ද ස්ක්‍රීන් එකේ යන්නේ? අයියෝ ඉවරයි බර්ත්ඩේ එක දවසේ හැවා. අංකල් කෙනෙක් බස් එකේ යනවා. මොකක් වෙයිද දන්නේ නැහැ. බලමු. චමිලට දීපන්. චමිලට. hello. තව වීඩියෝවක් තියෙනවා. එහෙනම් බලමු එහෙනම්. ජංගී 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 තෙතේ තෙතේ තමත තයි තෙතේ තෙතේ තමත තයි ඉවස හින්දාර ලිවනන්න බෑ මගුලේ වැස්ස නතර වෙන්නේ නෑ අන්නම් ඇහුවා. හරි. තව වීඩියෝ එකක් තියෙන මේවනේ යකෝ බිස්නස්. මොකද්ද බිස්නස් එක බලමු මොකද්ද කියලා. නෑ යකෝ. ඉල්ලලා මොකද්ද ඉල්ලලා තියෙන්නේ? ඈ? යනවා මේකින්. මට උඩේ මොකද්ද ඒ? යනවා ඒ කියලා. අනිත් පැත්තේ. ඒ පැත්තේ. දෙකක් තියෙනවා. බෝතලයක්ද? බෝතලයක්ද? අසිප්පු. අයියා යන්නේ. කොහොමද තින් පොලිස් කාර්යය අත ගන්න නෑනේ. පොලිස් කාර්යය කැලුස් කාන්තාවක් ආවොත් ආවොත් ඉතින් කරන්න දෙයක් නැහැ. සෝරි තමා. සෝරි තමා. ගාන්න දෙන්නේ නෑනේ. හරිද? මේ දවස්වල ගෙවල් වල ඇඳුම් හොරකම් කරන කේස් එකක් තිබ්බ නේද? ඈ? බෑන්ට හම්බුණා කවුද හොරකම් කරන්නේ කියලා බලමු එහෙනම් කවුද කියලා. දැක්කොත් කියන්න ඕන පොලිසියට. හරිද? ඌ තමයි හොරා. ඌ අල්ලන්න ඕනේ ඉක්මනට කියන්න පොලිසියට කියන්න ඕනේ. නැත්තම් ලොකු විනාශයක් ඉන්නේ. ගෑනුන්ගේ යට ඇඳුම් උස්සනවා. කරන්න දෙයක් නැහැ. එහෙනම් යාළුවනේ අදට නම් වීඩියෝ ඉවරයි. එහෙනම් මගේ YouTube channel subscribe කරන්න subscribe කරන්න. එහෙනම් අපි ගෙන් එන්නම්.